අප්සෙට් එකේද? මොකක් ගැනද? මේ ආපු එක ගැන. දුකින් දින්නේ. මම නම් ආයෙ කවදාවත් මේ වගේ තැනකට එන්නේ නැහැ. හැබැයි තනියම ටවුන් එක පුරාම ඇවිදින්න හිතනවා. මොකද්ද වගේ ප්ලෑන් එක? ප්ලෑන් මොකුත් නැහැ ඉතින්. එයා මුණ ගැහුනම චුට්ටක් කතා කරනවා. ඔයාට කොහමද? මම නම් හොඳින් ඉන්නවා. දැන් ඔයා මේ ජීවිතේට පුරුදු වෙලා නේද ඉන්නේ? හරිම පාළුයි. මොකෝ මේ? එයා එතන හිටියේ කවදාවත් මාව දැකලා නැහැ වගේ. කුජුම්පියට දැන් මාව අඳුර ගන්නවත් බැහැ. මට හිතෙනවා මං තනියම බොරු හීනයක් දකිනවා කියලා. ඔච්චර මෝඩයි. හීනයක් නම් දුක කියන එක දැනෙනවද? ඔයාව මෙහෙට එව්ව එක මගේ මෝඩකම. ඒක තේරුණු නිසායි මම මෙහෙට ආවේ. ඔයාගේ කිසිම හීනයක් නැති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක මගේ පොරොන්දුවක්. හැම වෙලේම අපි ඔයත් එක්කමයි. දැන් නිදා ගන්න. Okay, that's enough. ඔය මගුල නවත්තනවාකෝ. ඔහෙ මේ මැනේජර් වෙච්ච හින්දා ගුටිනෝකා බේරුණා කියලා මතක තියාගන්න. මම යනවා. උදේ 10ට බිල්ඩින් සයිට් එකේ මීටින් එක. සිංගප්පූර් බ්‍රාන්ච් එකේ වැඩ බලන්න 11ට යන්න තියෙනවා. හවස 5ට මාකෝවල නගරාධිපතිව හම්බෙන්න තියෙනවා. තව දෙයක්. වෙන මොකුත් නැද්ද? ඇයි මගින් නතර කරන්නේ? වෙලාව ඉතුරු වෙලා තියෙනවා. F1 මුණ ගැහෙන්න. නෑ ඕනේ නෑ. එයාලා ඊයේ නම් බලන් ඉන්නේ. දැන් කොහෙද ඒවට වෙලාවක්? මගේ අපොයින්ට්මන්ට්ස් කැන්සල් කරන්න ඔයාට පුළුවන්ද? මට යාලෝ හම්බ වෙන්න වෙලාවක් නැහැ. උමනාවකුත් නැහැ. හොඳයි සර්. හැෂ්! මොන මෝඩයද මේ විදිහට තනකොළ කැපුවේ? හැෂ්! තමුසේ තමයි මේ ඔක්කොට මුල. හැෂ්! මොන මෝඩයද මේ විදිහට තනකොළ කැපුවේ? හැෂ්! තමුසේ තමයි මේ ඔක්කොට
මැනේජින් ඩිරෙක්ටර්ස්ලා මේ වගේ තැන්වලට එනවද? වෙන තැනක් තිබෙම නැද්ද? සෝරි සර්. ඒකට ඉතින් සොරි කියලා කියන්න ඕනේ නෑනේ. Hey yo! වර්සප් මචං කාලෙකින් දැක්කේ කොහොමද මචං? අපි මේ ශින්වා ගෲප් එකේ ලොක්කා පොඩ්ඩක් බල්ලයන් ආපු ගමන් හැබැයි උඹ අන්දන්න වුණා. ඉතාම හොඳයි. මොකෝ අවුලෙන් මෝඩ් එක නම් හරි නෑ වගේ. මොකද මේ මුගේ ලොකු අවුලක් තියෙනවා. ගුම්ජන්දි තාවනේ අපිත් එක්ක. ඇත්තම කිව්වොත් ගුම්ජන්දි නම් ආවේ අපිට කලින්. අපිත් වැරදි. එයාව එක්කන් එන්න තිබුණේ. මට එයා ගැන දැනගන්න ඕනේ නෑ. මොකද්ද? එයා වගේ කෙනෙක් මට දැන් ඕන වෙන්නේ නෑ. ගුජුම්පියෝ ගුම්ජන්දි මෙහෙටම ඇවිල්ලා තුඹ මුණ ගැහෙන්නේ නැද්ද? දැන් උඹට මොකද වෙලා තියෙන්නේ? මොනවා වුණත් මට දැන් ඕව ගැන හිතන්න වෙලාවක් නෑ. ඇත්තද? උඹ දැන් මොනවද කියවන්නේ? හරි දැන් එතකොට උඹලට මාත් එක්ක කතා කරන්න තියෙන එයා ගැන විතරමද? උඹ එයා අහිංසක කෙල්ලව අනාථ කරනවද? එතකොට උඹලා කෙල්ලන්ට බූට් තියලම නැද්ද? මාත් ටිකක් උඹලා වගේ වුණා. මේ වගේ අහිංසක කෙල්ලෙට අපි කවදද ඒ වගේ දෙයක් කරේ කියලා කියපන්. පිස්සුද බං උඹට? කියපන්. උඹ කවදද ඒ කෙල්ලව අමතක කළේ? මහ ලොකුවට කිව්වා නේද මුලින් ඉඳන් අකටම වගකීම ගන්නවා කියලා. උඹයි ඒක විශ්වාස කළේ? උඹට තේරුන්නේ නැද්ද? මං කවදාවත් ජන්තිට ඇත්තට ආදරය කළේ නෑ කියලා. උඹට මං ගුම්ජන්තිට ආයි කවදාවත් ස්විමින් පූල් එකට බහින්න වෙන්නේ නෑ. නැගිටපන්. ඒජම් පිස්සුවට කරන්න එපා. උඹ කියන්නේ මට බලන් ඉන්න කියලාද? උඹලට මූ කිව්වද ඇහුන්නේ නැද්ද? උඹට ඕක කලින් නෙමෙයිද හිතන්න තිබුණේ? මං උඹට වෝන් කළා. පොඩි කාලේ ඉඳන් අපි අතර තිබුණු යාළුකම් මෙතනින් ඉවර කරනවා. එතකොට දැන් උඹලා මාව අතහැරලා දාලා. ඒ කියන්නේ උඹලට මට වඩා එයා වටිනවා. ගුජුම්පියෝ උඹලගේ මගේ යාළුකමක් තිබ්බනම් ගුම්ජන්දිගේ නමවත් මට මතක් කරන්න එපා. මෙතනින් ගියොත් හොඳයි. උඹට ඇයි මෙහෙම වුණේ? ලක්ෂ 7යි. මොකද්ද? ශින්වා ගෲප් එක යටතේ ලක්ෂ 7ක මිනිස්සු රෑ දවල් නැතුව වැඩ කරනවා. ඒ මිනිස්සු මගේම අය වගේ. මට මං ගැන හිතනවට වඩා එයාලා ගැන හිතන්න වෙනවා.